ඔයාගේ ෆෝන් එකේ තියෙන මොකක් මාරි ඇප් එකක, වෙබ්සයිට් එකක, account එකක password එක මතක නැද්ද? කොහොමද අපි ඒක හොයාගන්නේ? අද වීඩියෝ එකේ ගැන. වීඩියෝ එකට යන්න කලින් මගේ channel එක subscribe කරලා නැති කට්ටිය channel එක subscribe කරන්න, වීඩියෝ එක අනිත් අයටත් බලන්න, share කරන්න, like කරන්න. වීඩියෝ එකේ ඔයාලට මොකක් හරි ගැටලුවක් තියෙනවා නම්, මගෙන් අහන්න මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් වීඩියෝ එකට යටින් comment එකක් දාගෙන යන්න. ෆෝන් එකේ තියෙන Facebook, TikTok වගේ social media accounts, banking app, එහෙමත් නැත්නම් ඔයා පාවිච්චි කරන මොකක් හරි වෙබ්සයිට් එකක් අපි පාවිච්චි කරන්න ගන්නකොටම අපි ඒකට අදාළ account එකක් නිර්මාණය කරගන්න ඕන. ඒ වගේම ඒ accounts වලට වෙන වෙනමම අපි username, password හදාගන්න ඕන. ඉතින් මේ වගේ අපි හදාගන්න password සමහර වෙලාවට අපිට අමතක වෙනවා. එහෙම වෙන්නේ සමහර apps තියෙනවා, සමහර වෙබ්සයිට් තියෙනවා අපි නිතර ලොග් වෙනවා. ඒත් සමහර වෙබ්සයිට් apps තියෙනවා අපි නිතර ලොග් වෙන්නේ නැහැ. ඉතින් සමහර apps අපි ඔටෝ ලොගින් වෙන්න දීලා තියෙනවා. අපි password එක ගහන්න නැතුව අපේ ෆෝන් එකේ තියෙන fingerprint option එක දීලා තියෙනවා ඒ apps වෙබ්සයිට් වලට ලොග් වෙන්න. ඉතින් මේ වගේ අපි ඒ වගේ option එකක් දීලා තිනකොට අපිට ටික කාලයක් යනකොට ඒ password එක අපිට අමතක වෙනවා. ඉතින් අපි කොහොමද මේ password එක හොයාගන්නේ? විශ්වාස කරනවාද? ඔයාගේ ෆෝන් එක ඇතුළෙම ඒ password අපිට හොයාගන්න පුළුවන්. ඒක තියෙනවා. ඉතින් මම අද ඔයාලට කියලා දෙන්නේ කොහොමද මේ password එක හොයාගන්නේ කියලා. අපි යමු වීඩියෝ එකට. අපිට මේ password හොයාගන්න එක ෆෝන් එකේ settings වලින් ගිහිල්ලා කරන්නත් පුළුවන්. නැත්නම් Google Chrome එකෙන් ගිහිල්ලා කරන්නත් පුළුවන්. මම මේ දෙවිදියටම යන විදිය ඔයාලට පෙන්නන්නම්. අපි මුලින්ම යමු settings වලින්. අපි ෆෝන් එකේ settings වලට මුලින්ම යන්න ඕන. settings වලට ගියාම මෙන්න පහළට එනකොට ඕගොල්ලන්ට පේනවා මෙන්න මෙතන තියෙනවා password, pass keys and accounts කියලා එකක්. අපි එන්නේ ඒක ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ එතන ඕගොල්ලන්ට මේ පෙන්නනවා මෙතන මේ Google Password Manager, Google Play, Google Wallet කියලා එකක්. ඒක අපි ඕපන් කරගන්න ඕන. එතනින් ගියාට පස්සේ ඕගොල්ලන්ට මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් එනවා. එතන ඕගොල්ලන්ට පේනවා මේ Google Password Manager කියන එක. අපි යන්නේ ඒක උඩ ක්ලික් කරගන්න ඕන. ඊට පස්සේ මේ මෙන්න මෙතනින් තමයි ඕගොල්ලන්ට මේ password එක හොයාගන්න තියෙන්නේ. අපි Chrome එකනුත් කොහොමද මෙතනට එන්නේ කියලා බලමු. අපි Google Chrome එකට යන්න ඕන. ඒ ගියාට පස්සේ ඕගොල්ලන්ට මේ පේනවා දකුණු අත පැත්තේ උඩ කෙළවරේ තිත් තුනක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරන්න. ඊට පස්සේ ඕගොල්ලන්ට එතන තියෙනවා settings කියලා එකක්. ඒකට යන්න. ඒ settings වලට ගියාම ඕගොල්ලන්ට මේ ටිකක් පල්ලෙහාට එනකොට එතන ඕගොල්ලන්ට පේන්න තියෙනවා Google Password Manager කියලා. ඒක උඩ ක්ලික් කරන්න. ඒ ක්ලික් කරාට පස්සෙත් අර තැනටම තමයි අපි ලොග් වෙන්නේ. මේ ක්‍රම දෙකෙන්ම අපි එකම තැනකට තමයි යන්නේ. මෙතනින් තමයි ඕගොල්ලන්ට password එක හොයාගන්න පුළුවන්. මේ මෙතන තියෙන්නේ ඕගොල්ලෝ ෆෝන් එකෙන් ක්‍රියේට් කරපු accounts. එහෙම නැත්නම් ෆෝන් එකේ තියෙන apps, ෆෝන් එකේ ලොග් වෙච්ච වෙබ්සයිට්, ඒ වගේ දේවල් වලට අපි ලොග් වෙන්න පාවිච්චි කරපු username, password තමයි මේ මෙතන පෙන්නලා තියෙන්නේ. ඔයාට මෙතනින් පුළුවන් ඔයාලට අමතක වෙලා තියෙන ඔයාගේ app එකේ, site එකේ, එහෙම නැත්නම් accounts එකේ password එක, username එක මෙතනින් ඔයාලට හොයාගන්න. මෙතන තියෙනවා ඕගොල්ලෝ ඒ platform වලට අදාළව accounts කීයක් නිර්මාණය කරලා තියෙනවද? ඒ හැම එකකටම අදාළ username, password මෙතන ඕගොල්ලන්ට පේන්න තියෙනවා. අපි එකකට ගිහිල්ලා බලමු. මම මේ AliExpress කියන එකට යනවා. එතන ක්ලික් කරාට පස්සේ ඕගොල්ලෝට එනවා ඕගොල්ලන්ගේ ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් එක දෙන්න. ඕගොල්ලෝ එතනින් ඒක අන්ලොක් කරගෙන ඉන්න ඕන මුලින්ම. ඊට පස්සේ ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් එක දීලා අපි ඒක අන්ලොක් කරගත්තට පස්සේ මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකකට තමයි එන්නේ. මේ ඕගොල්ලන්ට මෙතන තියෙන ඕගොල්ලෝ ඒ account එක ක්‍රියේට් කරන්න දීලා තියෙන username එක, මෙතන මේ password එක තියෙනවා, accounts කීයක් තියෙනවද, ඒ වගේ විස්තර ගොඩක් මෙතන ඕගොල්ලන්ට පේන්න තියෙනවා.
මෙතන මේ පාස්වර්ඩ් එක ඉස්සරහින් ඔයාට මේ ඇසක සලකුණක් තියෙනවා. ඒක උඩ ක්ලික් කරාම ඔයාට මේ පාස්වර්ඩ් එක බලා ගන්න පුළුවන්. දැන්ට ඕගලන්ට මේක හයිඩ් කරලා තමයි තියෙන්නේ. ඒ වගේම තමයි ඕගලන්ට මෙතනින් මේ පාස්වර්ඩ් වෙනස් කරගන්න, යූසර් නේම් වෙනස් කරගන්න, ඒ දේවල් ඕගලන්ට කරගන්නත් පුළුවන්. මේ වගේ ඕගොල්ලෝ මෙතනට ලොග් වෙලා තියෙන හැම account එකකම, app එකකම, site එකකම යූසර් නේම් පාස්වර්ඩ් ඕගලන්ට මෙතනින් හොයාගන්න පුළුවන් හරිම ලේසියෙන්ම. ඕගොල්ලෝ තව විශේෂ දෙයක් තියෙනවා මතක තියාගන්න. මේ හැම account එකක්ම ඕගොල්ලෝ create කරනකොට ඔයා යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි දීලා account එකට log වුණාට පස්සේ ඔයාගේ Gmail එකෙන් ඔයාට notification එකක් එනවා. ඒ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි ඔයාගේ Gmail එකට save කරන්නත් කියලා. අනිවාර්යෙන් ඔයා ඒක save කරගන්න ඕනේ. එහෙම save කරොත් තමයි ඔයාට ඔයාගේ මේ Gmail එකට ඒ යූසර් නේම් එකයි පාස්වර්ඩ් එකයි save වෙලා ඔයාට මෙතන ඒක පෙන්වන්නේ. ඔයාට මේ ෆෝන් එකෙන් විතරක් නෙමෙයි ඔයා හිතන්න ඔයා අලුත් ෆෝන් එකක් කරගත්තයි කියලා. එතකොට ඔයාගේ ওই Gmail එකයි පාස්වර්ඩ් එකයි ඔයා ගාව තියෙනවා නම් ඔයාට ඔයා පාවිච්චි කරන Gmail එකෙන් මේකට log වුණාට පස්සේ ඔයාට ඔයාගේ accounts වල තිබ්බ password username මේ හැම එකක්ම මෙතන ඔයාට පෙන්නනවා. ඒව කවදාවත් මේකෙන් නැති වෙන්නේ නැහැ. ඒ හින්දා අනිවාර්යෙන් ඔයා account එකක් create කරනකොට ඒකට password එකයි username එකයි දුන්නට පස්සේ Gmail එකට අනිවාර්යෙන් save කරන්න අමතක කරන්න එපා. ඔන්න ওই විදිහට තමයි ඔයාට අමතක වෙලා තියෙන password එකක් ලේසියෙන්ම හොයාගන්නේ. මේ වගේ තවත් වැදගත් වෙන වීඩියෝස් ගොඩක් අරගෙන මං ඉස්සරහටත් ඔයාලා ගාවට එනවා. මගේ channel එක subscribe කරලා තියාගන්න. වීඩියෝ share කරන්න, like කරන්න. මොකක් හරි ගැටලුවක් තියෙනවා නම් වීඩියෝ එකට පහලින් comment එකක් දාගෙන යන්න. අදට මම ගිහින් එන්න මේ SDN Tech.